අයිබෝවන් බොහොමත්ම ආදරෙන් අදත් ඕගොල්ලෝ හැමෝම පිළිගන්නවා ලයිෆ් විත් අමාලි channel එකට. අද ඇවිල්ලා ඉන්නේ ලස්සන ඉවෙන්ට් එකකට ඇවිල්ලා ඉන්නේ වොෂින්ටන් DC වලට. මම දැන් ඇවිල්ලා වාහනේ පාක් කරලා මෙතන ඉඳලා Uber එකක් අරගෙන යන්න තමයි හදන්නේ. මොකද වොෂින්ටන් DC වල ඉතින් මේ ඩ්‍රයිව් කරනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. මං ඒත් ආව වාහනේ. හැබැයි ඉතින් අතල යන ටික ඔක්කොම යන්න වෙන්නේ ඒ නගරය ඇතුළේ යන ඒවට මේ Uber එකක් අරන් තමයි. නැත්තම් ඇවිදන් යන්න ඕනේ. ඉතින් Uber එකක් අරන් එක තැනකට යනවා. ගිහිල්ලා පෙන්නන්නම් ඔයාලට අද කොතෙන්ටද මම ඇවිල්ලා ඉන්නේ කියලා. ඕකේ මෙන්න මම තැනට ආවා. මගේ પાස්පෝර්ට් එක ගත්තා. මම ආවේ પાස්පෝර්ට් DC කියන ඉවෙන්ට් එකට. මේ තියෙන්නේ પાස්පෝර්ට් එක. මේක එක තමයි අද ට්‍රැවල් කරන්න තියෙන්නේ. මේක මේ ඉවෙන්ට් එකක්. අතට මේක නිකන් ෆේක් પાස්පෝර්ට් එකක්. මේකේ තියෙන්නේ අද DC වල එම්බසි හැම එකම මේ තියෙන මැප් එක. මේක දැන් බලන් තමයි යන්න තියෙන්නේ. DC වල තමයි සාමාන්‍යයෙන් හැම රටකම එම්බසි තියෙන්නේ. ඉතින් ඒ එම්බසි අද ඇරලා ඕන කෙනෙකුට එන්න පුළුවන්. ඉතින් ඒගොල්ලන්ගේ විශේෂ දර්ශන තියෙනවා. ඔය එක එක කල්චරල් ඉවෙන්ට්ස් තියෙනවා. ඉතින් ඒව බලන්න තමයි යන්නේ. ඉතින් මේ પાස්පෝර්ට් එක අරන් තමයි යන්න කියලා තියෙන්නේ. ඉතින් ඔන්න දැන් ගමන පටන් ගන්නවා. එහෙනම් යමු. ඉතින් මේ තානාපති කාර්යාල විවෘත වෙලා තියෙන දවසේ ගණනාවක් තානාපති කාර්යාල තිබුණත් ඉස්සෙල්ලාම රටකට යනවා නම් හිත දුවලා යන්නේ මගේ පුංචි ලංකාවට. ඉතින් ඒක නිසා එම්බසි ගොඩාක් තිබුණත් DC වල මම මුලින්ම ගමන පටන් ගත්තේ අපේ පුංචි ලංකාවේ එම්බසි එකට ගිහිල්ලා ලංකාවේ තානාපති කාර්යාලයට ගිහින්. ඉතින් ඇත්තට මේක ඇතුළට ගියාම නම් දැනුනේ ලංකාවට ගියා වගේම තමයි. ලංකාවේ කෑම, ලංකාවේ සින්දු, ලංකාවේ නැටුම්, ලංකාවේ තේ මේ හැමදේම මේ ලංකාවේ තානාපති කාර්යාලය ඇතුලේ තිබුණා. ඉතින් ඔයාලටත් ඒ විස්තර තමයි මේකේ අරගෙන එන්නේ. Rice. Rice and what? Let's go and cashew.
Bye.